අපේ බෝසතාණන් වහන්සේ මහා සුතසෝම කාලේ හිටිය අගරජතුමා පොලිසාදියෙක් වුණා. පොලිසාදියෙක් කියලා මිනිමස් කන්න පුරුදු වුණා. මොකද කාරණේ? ඊට පෙර જાතියේ ඔහු යක්ෂයෙක්. ඒ යක්ෂයාගේ කාලේ මිනිමස් කාලා වෙන සතුන්ගේ මස් කාලා මාර්ශස්ත නිසා ධාර්මිකව රාජ්‍ය කළ නමුත් මස් නැතුව ජීවත් වෙන්න බැරි වුණ අන්තිමේදී පොලිසාදියෙක් වෙලා වනගතව පුදුම විදිහ අකුසල් රැස් කරගෙන ආවා. අන්තිමේදී මහා බෝධිසත්වයන් වහන්සේගේ උපදේශ පරිද්දෙන් එතුමා ඒ පාපයෙන් වැළකීලා අපේ බුදුසසුනේදී අඟුලිමාල ආඳුර වෙලා රහත් වුණා. සැබවින්ම ප්‍රාණඝාතයක් ඒතනත්තාකින් සිද්ධ නුනට ඒ රස තෘෂ්ණාව නිසා ඔහුට ඒක උපනිශ්‍ර වෙනවා භවාන්තරයට. මතු භවයන්හිදීද රස තෘෂ්ණාව නිසා සතුන්ගේ මස් කෑමට පුරුදු වෙනවා. මේ මස් කෑමේ රසයට ගිජු වීම නිසා භවයෙන් භවයට ප්‍රාණඝාත කරන්න යොමු වෙනවා. ප්‍රාණඝාත කර්මය නිසා සංසාර දික් වෙනවා. ලෝකෙට පව බෙදී යනවා. අන්තිමේදී බුදුහුරු දහසක් බුදුුණත් නිවන් දකින්න ලැබී යනවා.